හරි ලස්සන කතාවක් තියෙනවා. සුවිජානං සිංගාලානං සකුන්තානං චවස්සිතං. රජතුමනි, මේ හිවලුන්ගේ හඬ, පක්ෂීන්ගේ හඬින්ම හොයන්න පුළුවන්. ඔය කෑ ගැහුවේ හිවලේ, ඔය කෑ ගැහුවේ කුරුල්ලේ කියලා හොයන්න පුළුවන්. මනුස්ස වස්සිතං රාජ දුක්ඛි ජානන්තරං තතෝ. ඒ වුණාට මේ මිනිසයා හොයන්න බෑනේ හඬින්. හරි ලස්සන කතාවක්. සතා සිව්පාවා නම් හඬින් හොයන්න පුළුවන් මේ සතෙක් සිව්පාවෙක් කියලා. කටහඬින් මිනිසෙක් හොයන්න බෑ. ඇයි මේක කිව්වේ? මේ යාළුවා වාගේ ළඟට ඇවිල්ලා මෙයාගේ දුක් ගැනවිල්ල අහනවා. අම්මා තාත්තා වාගේ ළඟට ඇවිල්ලා දුක් ගැනවිල්ල අහනවා. ගිහිල්ලා එයාම මෙයාගේ දුක් ගැනවිල්ල අල්ලගෙන මෙයාව පෙළෙන සමාජයක් ගොඩනගනවා. ඒ කියන්නේ මිනිස්සු විශ්වාස කරන්න බෑ. රහසේ දේවල් අහගෙන ගිහිල්ලා ඒකෙන්ම ගහනවා. හිවලුන්ගේද පක්ෂීන්ගේද නාදය පහසුවෙන් දත හැකිය. රජතුමනි, මිනිසුන්ගේ හඬ දැන ගැනීම ඊට වඩා බිහිවින් දුෂ්කරය. ඉතින් යම් පුරුෂයෙක් නෑයෙක් මිත්‍රයෙක් යහළුවෙක් කොට සිතයිද, ඔහු පළමුව සතුට සිත් ඇත්තෙක් වී පසුව හතුරෙක් වෙයි. යාළුවෝ වගේ ළඟට ඇවිල්ලා පස්සේ හතුරා වෙනවා. ඒ වෙනකොට අරය ඇතුලේ තියෙන ටික ඔක්කොම වමාරලා ඉවරයි අරයට. ඒකෙන් මරන් ගන්නවා. යම් සත්වෙක් තමාගේ දුක නැවත නැවත විමසන ලද්දේ නුසුදුසු අවස්ථාවක කියන්නේද, ඔහුගේ සතුරෝ ඒ ආසා සතුටු වෙයි. නැවත නැවත හරි අහලා හතුරා මෙයාගේ ඇතුලේ තියෙන දේ ගන්නවා. ඊට පස්සේ මෙයාගේ ඇතුලේ තියෙන දේවල් ටික එළියට ආවට පස්සේ සතුරෝ සතුටු වෙනවා. හිතවත් අය දුක් වෙනවා. අපරාධ උඹ කිව්වේ මේ මනුස්සයාට මේක කියලා. ඊට පස්සේ රහස් කීමට සුදුසු කාලය දැන තමාහා සමාන අදහස් ඇති නුවණැත්තෙකු දැන එවැන්නෙකුට දුකට හේතු කරුණු කියන්නේය. නුවණැති තැනැත්තා අර්ථවත් වූද මොලොක් වචනෙන් අනුන්ට කියන්නේය. ඉතින් අර්ථවත් විදිහට නුවණින් යුක්තව අනුශාසනා කරලා එයාට මාවත පෙන්වනවා නුවණැති කෙනා. ඒ නුවණැති කෙනෙක් හොයාගෙන සුදුසු කාලයේදී ප්‍රශ්නයක් කියන්න ඕන. ඉතින් තව ලස්සන කාරණාවක් තියෙනවා. ඉදින් තමාගේ දුක ඉවසිය නොහැක්කක් කොට දන්නේද, එකල්ලි මේ අටලෝ දහම මට සැපේලවන්නක් නොවේ යයි සිතා නුවණැති තැනැත්තා හිරියොතප් උපදවා හුදෙකලාව තියුණු දුක් සැබවින්ම ඉවසන්නේය.